समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्व सुनन्तु सत्त्वमुत्तरम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सब्बपापस्सकलनं कुशलस्य उपसम्पदा सचित्तपरियोगफलं एतां बुद्धानुशासनं गौरवनीय අපේ කල්යාණ මිත්‍ර අපේ නායක හාමුදුරුවෝ ගොඩක් නායක හාමුදුරුවෝ කියනකොට අපිට නායක හාමුදුරුවෝ ඈතින් දැනෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ඒකයි ඉස්සෙල්ලා කල්යාණ මිත්‍රයෙක් හැටියට හැදෙන්නේ. අපේ නායක හාමුදුරුවෝ ඔයත් තමයි නායක හාමුදුරුවෝ. මට දෙවියන් දානවත නායක හාමුදුරුවෝ. පාද නමස්කාර දෙවියෝ ආශ්‍රය. සදහන බලය වාසනාවන්ත පින්තුනි. අද ලංකාවේ ඉන්න බෞද්ධ ජනතාවගේ අවුරුද්ද ලබන දවසක්. මොකද බුදුදහම ලංකාවට නිල වශයෙන් හඳුන්වා දීපු දවස. ඒක පුංචි කාලේ ඉඳලා අපි කියවන කතාවක්. එදා ඉඳන් අද දක්වාම ලංකාවේ බුදුදහම කලින් කාලෙට බොහෝම ඵලදායී මට්ටමකදී තවත් කාලයක යම් පසුබැසීම් වලට ලක් වෙලා නමුත් අද දක්වාම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා දැන් අවුරුදු කීයක් විතර 2570යි. උන්වහන්සේ කිරුණා කාල අවුරුදු තුන්වෙනි ධර්ම සංගායනා පැවැත්වී අවුරුදු 36යි. ඒක පරණයි අපේ බෞද්ධ. ඉතින් ඒ අවස්ථාවේ පළවෙනි වතාවට මම මෙතන හඬ නගනකොට කියවපු ගාථාව මොකක්ද? නෑ. සමන්තා චක්‍රවාලේසු මොකද කියන සාකච්ඡාවේදී කොහොම පටන් ගන්නේ අවස්ථාන ඒ ගාථාව ඉස්සරලාම මේ පොළොවේ ලංකා භූමියේ කියුනේ අද දවසේ. කවුද කිව්වේ? නෑ. නෑ බුදුහාමුදුරුවෝ දිරුණම් පාලේ කොටාව දුසිය. මතකද මිහිඳු හාමුදුරුවෝත් එක්ක ආපු පිරිස අතරේ හිටිය තාමනේර හාමුදුරුවෝගේ කිමන් තාමනේර කොහේනද ගියේ? අහසේද? ඔව් අහසේ තමයි. ඊටගෙන හිටියේ. ආරාධනා කර කියලා එකක් දැකලා තියෙනවා මේ තරයක්. මේ ගලවලට දෙයයන්ට ආරාධනා කරා. ඉතින් එදා ඉඳලම අපේ රටේ දේව ගණයට වැටෙන බොහොම ලස්සන මිනිස්සු පිරිසක් අපිට මේ ශාසන ඉතිහාසය පුරා දිගින් වුණ වෙනවා. ඉතින් මන් දකින දෙවිවරු තමයි ඔයාලට තමයි ආරාධනාව කරේ මොකටද? මෙතන බණ කියවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු හොඳට අහගන්න
හරි ආගන්ට නේද පාලියෙන් කියපු තේරෙන්නේ නැති ඉඳලා දිනනේ ඒ වගේම අපි ගැන කතා කරන්න ඕනේ අපහැදිලි දැන් පැහැදිලි කරගන්න ඕනේ ඉතින් අපි මෙතනට ආරාධනා කරපු සති දෙකකට විතර කලින් අපේ කල්යාණ මිත්‍ර විමල දාමහාමුදුරුවෝ බොහොම ආදර ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වෙලාවේ එසේ සිහිපත් කරමින් හොඳට බණ අහන්න හොඳට බණ දරන්න ගැටලු තැන් හිතේ තියාගෙන ඉන්නතෝ මතු කරන්න සංකා විතරණය කරගන්න මේ කරලා බුදුහාමුදුරුවෝ දේශකයෙකුගෙන් අපේක්ෂා කරපු කාරණාව මට ඉටු කරලා දෙන්න. දැන් මාව තෘප්තිමත් කරන්න වෙන ආරාධනා කරන්න. ගෙදරට කවුරු හරි ආවට පස්සේ අපි කරන්නේ මෙයා තෘප්තිමත් කරන එක. මොන තරහ තිබ්බත් හොඳට හිනාවක් කතා බහ කරන්න වෙනවා. සියලුම බුද්ධ ශාසනවල ඉගැන්වෙච්ච මූලික දේශනාව නැත්නම් ඉගැන්වීම තමයි මතක් කරේ. සියලු පව කරන්න කුසල වඩන්න සම්මුලිත පිරිසුදු කරගන්න නැත්නම් ඒක ගමනය කරගන්න ඕනේ එකක්. ඔන්න ඒක කරගන්න බුදුවරු කීවේ ඔන්නෝටයි කියලා. ඒ සීමාව තුළ ඉඳලා තමයි අපේ කතා බහ විහැරෙන්නේ. ඇත්තටම මෙතන සාකච්ඡාවක් තමයි කෙරෙන්නේ. දේශනා කරලා බුරුදු නැහැ. දේශනා කරා 2015 වගේ වෙනකම් දේශනාවක් කියනකොට ඉස්සර හැඳල ධර්ම දේශනා, නාවල ධර්ම දේශනා වගේ බණ පොත් කියනවා. එහෙම නැත්නම් ධම්මපදේ ගාථාවක් කරන් ඒකේ නිදාන කතා කියන ඕව එකක් කියව ගන්නවා. එහෙම නැත්නම් ජාතක පොත්වහන්සේදී ඕකේ හරි වටින ලස්සන දේශනාවක් බලාගෙන ඒ කරලා තමයි මේ වගේ ඔයාලා ළඟට එන්නේ දේශනාවක් කරලා. ඕක තමයි කරපු දේශනාව. එයින් පස්සේ මේ දේශනා විලාසයේ ටික ටික මගහැරිලා ගිහිල්ලා ධර්මශාලාවකට ආවම ප්‍රායෝගිකව කාට හරි වැඩක් වෙන දෙයක් විතරක් කතා කරන විදිහකට යොමු වෙනවා. එතකොට ඒකේ තියෙන්නේ අපි දේශනා කරනවට වඩා ඔයාලා කියනවා අහගෙන ඉන්න. ඒ කරලා ඒ වගේ තියෙන කඩළු මුතෙන් නැත්තම් ගැටලු තැන් මාතෘකාවක් හැටියට අරගෙන ඒක ගැන දේශනාවක් කරන්න, සාකච්ඡාවක් කරන්න. පැහැදිලිනේ? ඉතින් එතකොට තමයි අපි දෙපිරිසම තෘප්තිමත් වෙන්නේ. ඔබෙන් මට වැඩක් වෙන්නේ, මගෙන් ඔබ වැඩක් ගන්න. අපි කොහෙන්ද පටන් ගන්නේ? අපි මොනවද කතා කරන්නේ? අපච්චිලා කියන්න බලන්න. ස්වාමීන් වහන්සේ අපි මෙන්න මේවා ගැන කතා කරමු. මාතෘකාවක් එන්නේ. මාතෘකාව සකස් කර ගන්න ඕනේ විදිය මම කියන්නේ. මෙච්චරක් මේ නේද අතරක් නැතුව වැඩ තියන්නේ. දරුවන්ගේ මුණුතුරන්ගේ අප්‍රමාණ අනේක විද ප්‍රශ්න ගෝඨයක ගෙදර තියාගෙන කල්පනා කරන්න දාපුන් දේවල් තියාගෙනත් කබඩ් එකේ තිබිච්ච සුදුරු දිටික ඊයේ හොදලා වේදලා නේද අයල් කරලා ලස්සන මේ වගේ ඇඳගෙන තියාගෙන ආපු මූලික හේතුව මොකක් හරි ඔයාලගේ ඔළුවේ ඇති මේක මගේ ජීවිතේ ලස්සන කරගන්නවා සාර්ථක කරගන්නවා නැත්තම් අනේ අපෝ මට මේ මොන් එක ඉඳලා නම් දැන් එපා වෙලා තියෙන්නේ මේ හැටි කරේ කොහොම හරි ගැලවෙනවා මොනවා හරි නේ තියෙනවා නේද ඒක රසවත් මාත්‍රික නීවරණ ධර්ම නීවරණ ධර්ම මොනවද නීවරණ ධර්ම කියලා කියන්නේ මම ඉස්සෙල්ලා අහන්නේ ඇයි අම්මට නීවරණ ධර්ම අහගන්න වුණා මේක. නිවන් දකින්න ලොකු ආසාවක් තියෙනවා. හද දකින්න ලොකු ආසාවක් තියෙනවා. හැබැයි මේ වලාකුළු ඇවිල්ලා ආසාව ආසාව තිබ්බට තේරෙන්නේ නැහැ මේ වලාකුළු මම කොහොමද තල්ලු කරගන්නේ නේද? මේක
අයින් කරගන්නවාද? මෙතනම හිටියොත් මේක කවදාවත් අයින් වෙන එකක් නැද්ද? එහෙනම් මම මොකද කරන්න ඕන? මේ දවස්වල හඳ දකින්න මොකද කරන්න ඕන? අපිට වහිනවා. ඒසිම විදිය මොකක්ද? අදහසක් එන්නේ. කල්පනා කරන්න දෙයක් නෑ. යන්න අනුරාධපුරේ ඊට වහින්නේ නෑ. ඒ අහසේ වඩාපුරු නෑ. තේරුණාද? දැන් අම්මලා දඟලන්නේ මොකක්ද? නීවරණ ධර්ම එක්ක යටපත් කරන්න නැත්තම් නැති කරන්න. මේ ලෝකේ කිසිම දෙයක් අම්මා අපිට නැති කරන්න බෑ. අපිට අයිතියකුත් නැහැ. ඇයි? අපි සබාධාන නිර්මාණයක් මොකද අපි මේ ඇප්ලිකේෂන් දාලා ආවේ නේද? මේ ලංකාවේ ඉපදෙන්න ඕනේ, මේ පවුලේ ඉපදෙන්න ඕනේ. එහෙනම් මේ අපි ෆෝම් වල ඇප්ලයි කරලා ආවේ නැහැ. කොහෙන්ද මේ පාලනනේ? ඒ ලෝකේ තියෙන ධර්මතා අපිට අයින් කරන්න බෑ. පුළුවන්. ඒව කොහොමද හැදුනේ? හැදිච්ච හේතු මොනවද? ඒවා නොහැදී තියෙන හේතු කොහොමද එතකොට සකස් කරගන්නේ? ඒ කියන්නේ හැදෙන මට්ටමට අපි වෙනස් වෙන්න ගමන් කරන්නේ. ඒ කරලා ඒකට තියෙන මාර්ග මොනවද? ඕක නීවරණ ධර්ම අයින් කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ අවුරුදු 5000කට විතර යනකම් අයින් කරලා පිරුණුවම් පානවා. හැමෝටම හඳ බලාගෙන ඉන්න කියලා බෑනේ. ඇයි? බුදුවරු පහළ වෙන්නේ ඔය හිතේමයි. දෙවිවරු පහළ වෙන්නේ ඔය හිතේමයි. මේ සස්සල මිනිස්සු හැදෙන්නේ ඔය හිතේමයි. අපාය හදාගන්නේ ඔය හිතේම තමයි. බුදුසසුන පුරවන්න ඕන. එහෙනම් තමන්ට පුළුවන්. නිතරම බුදුහාමුදුරුවෝ තමුන් ගරු කරගෙන ජීවත් වෙන්න. තමුන් තමයි මේ ලෝකේ නිර්මාතෘවය. අනිත් ගොඩක් ආගම් දර්ශනවල කියනවානේ මේකනේ. මහා බ්‍රහ්මයා ඔයාලට මවල දුන්නලු. දැන් සර්වබලධාරී දෙවි කෙනෙක් ඔයාලට හදලා දුන්නලු. හැබැයි හැමෝටම වඩා මොහිදින් බෙල් මහත්තයා දන්නවා ඇත්ත කතාව. මොකද මිනිසාමයිලෝ දෙවියන් වන්නේ මිනිසාමයිලෝ ඒ සාමාන්‍ය ඉංග්‍රීසියට එහා පැත්තේ කොණ්ඩේ තියෙන බුදු වෙන්නේ යමපල්ල වෙන්නේ ඔක්කොම වෙන්නේ මිනිසාම තමයි. එතකොට අම්මල මොනවද මේ නිවන ආවරණය කරලා තියෙන ධර්ම? කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, ඊන මිද්දේ, දැන් මම අම්මා ඕකේ පද විභාග කරන්න යන්නේ නැහැ. මගේ එහෙම චාරිත්‍රයක් නැහැ. ඒක නොකරන්න හේතුව ඇවිල්ලා අම්මලා සිංහලනේ. අපිට ධර්ම අවබෝධ වෙන්නේ අපිට සසර හදාගත්ත භාෂාව තුලින්මයි. අපි සසර හදාගත්තේ මොන භාෂාවෙන්ද? පාලි වලින්ද? අම්මලා කුංචි කාලේ ඉඳලා මේ ලෝකයේ ආදානග්‍රාහීව ගත්තේ. උපාදාන කරගත්තේ. මේ හැමදේම කරේ පාලියෙන්ද? ඈ ඉතින් එළියට යන්න තියෙන එතකොට හදාගත්ත එකෙන්ම තමයි. මොකෙන්ද මේ ලෝකේ හදාගත්තේ? අම්මගේ භාෂාවෙන්. මට සිද්ධ වෙනවා අම්මලට අම්මගේ භාෂාවෙන්ම කතා කරන්න. ඒකෙන්ද පාලි වචන ගොඩාක් භාවිත කරන්න නැහැ. ඒක දැනගන්න මේ නොදැනපෝ බැරිකමකට නෙමෙයි මගේ ශාස්ත්‍රය සම්පූර්ණයෙන් පාලි. ප්‍රාචීන විභාගයේ පාලි භාෂාව තියෙනවා. විශ්වවිද්‍යාලයේ පාලි සංස්කෘත බෞද්ධ දර්ශනය කියන විෂය. පශ්චාත් උපාධියේ කරේ පාලි සබ්ජෙක්ට් එක මාස්ටර් ඩිග්‍රී අවුරුදු 5ක් පිරිවෙන් අධ්‍යාපනයේදී ඉගෙනුනේ පොඩි හාමුදුරුවන්ට පාලි. එනිසා පාලි මට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඵලදායී වෙන්න මොකද කරන්න ඕනේ? සිංහලෙන් කතා කරන්න ඕනේ. අම්මලට තේරෙන විදිහට
මොකක්ද නිවන කියලා කියන්නේ විස්තර. ආවරණය වෙන මොකක් හරි එකක් තියෙනවා. අම්ම කතා කරනවා. කතා කරන තරමට තමයි මේකේ ඵලදායීතාවයක් තියෙන්නේ. මොන වගේ එකක්ද නිවන කියලා කියන්නේ? සත්‍ය දැන ගැනීම නිවනයි. ඒ කියන්නේ නිවන දැනීමක්. දැනුමක්. අවබෝධයයි දැනුමේ වෙනසක් තියෙනවා නේද? දැන් මම කියේ පාලි භාෂාව ගැන මාස්ටර් ඩිග්‍රියක් ගත්තේ දැනුමෙන්නේ. පොතපත කියවලා පාඩම් කරලා මොනවා හරි කරලා අදාළ මේ ශාස්ත්‍රීය ආවරණය කරලා හම්බුණා. ඉතින් දැන් ඩිග්‍රිය හම්බුනේ නිවන් දකින්නද? නෑ. එහෙනම් දැනුමක් වෙන්න බෑ නේද? කිසිම දෙයකට ඇලීමක් ගැටීමක් නැතිව නිවන. ඒක අපි එහෙමම කියන එකේ අවුල් ගොඩක් පේන්නේ නැහැ. තව ටිකක් ඒක දෙහා ගන්න. බුදුහාමුදුරුවෝ කියපු එකක ඔච්චර දිග වාක්‍යයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියපු නිවනේ කිසිම දෙයක කියන තැනම කිසිවක් එයාට තියනවා නේද? පහළ වෙලා නේද? එතනට යනකම් ඕක බලන්න වෙනවා. කිසිම දෙයක් කියන්නේ මොකක්ද? කිසිම දෙයක් පහළ වෙන තැන කිසියම් පුද්ගලයෙකු පහළ වෙනවා. ඇයි? මම හැදිලා තියෙන්නේ කොහොමද? සරලව තනියම අම්මා මමත්වේ නැති කරන්න යන්නේ හරි මොනවා හරි අවබෝධ කරන්න හරි දුරු කරන්න හරි නේද? මොකක් හරි කරන්න යන්නේ මොකක්ද? මම දැන් ඔය මම නැති කරන්න කලින් මම කවුද කියලා හොයාගන්න එපා. සර්පයා හිත කරයි කියලා දන්නවා. කෂ්ට කරොත් විසයි කියලා දන්නවා. හානි කරයි කියලා. ඉස්සෙල්ලා අපි සර්පයා නැති කරන්න කලින් සර්පයා අධ්‍යයනය කරන්න එපා. මෙයා කොහොමද? අනින සතේ දුවන් ඇවිල්ලා ඇගේ නගින සතේ තේරෙන්නේ මේ අධ්‍යයන සාර්ථක වුණොත් තමයි හරියට සර්පයාව මෙල්ල කරලා උටක් හානියක් නැතුව මඩක් හානියක් නැතුව ලස්සනට ප්‍රශ්න ඉස්සරහට මම කවුද? තනි තනියම අහනවා මම කවුද? එහෙම අහනකොට එන්නේ නැහැ ටිකක් නේද? මොකද ඔක්කොම මමනේ. මම හැදිලා තියෙන්නේ කොහොමද? ඒක බලන්න. මම කියන එකක් මේකේ තියෙනවා නම් කොහොමද හැදිලා තියෙන්නේ? මම කියන එක හැදිලා තියෙන්නේ අම්මල මගේ කියන දේවල් ගොඩක එකතු වෙයි. මගේ කියන දේවල් දැනෙන දරන සිතක් සිතුවිලි ගොඩනක් නැත්තම් අපි කියන්නේ චිත්තාවේග වලියක්. මෙන්න මේ රසක එකතුවකින් තමයි මම හැදලා තියෙන්නේ. ඔය මම සරලව දී කරගෙන යන්න පුළුවන් එක බලන්න. දැන් අපි පැවිදි කරනකොට අපිට සිද්ධ වෙනවා ඔය මගෙන් භාගයක් විතර ගෙදර කියලා. ඇයි? ඇඳුම් ටික ඇරයියා ඒක අයින් කරනවා. මගේ කියලා මං ආසාවෙන් හිටපු මගේ කියලා හිතාගෙන හිටපු ගොඩක් දේවල් මට නැති කරලා දානවා. ආයේ තමසේ මේ ඇඳුම් අදින්න බෑ කියලා නෑ. ඒ කරලා එකම පාට එකම ජාතිය එකම හැඩයකින් යුක්ත එකම විදිහකින් යුක්ත ඒක මේ ඇඟ වෙන ඇඟක් ඇඳ තවත් ඇඟක් ඇඳ ඇඟවල් 1000 ඇඳ එක වගේ කිසි දෙයක් නෑ. අපි ආමුදුරු දෙන්න එකට කලින් දෙන්නගේ සිවුරු දෙක මාරු කරගෙන ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ දැන් කියලා කිව්වා. ඔයාලට නෑ එහෙම වෙන්න බෑ කියලා තරක කරන්න දුක් කියනවා. ඇයි? කොහොමද? මගේ තවමනවාද ගෙදර තියලා ඉන්නවනේ. මගේ නමත් අයින් කරා. මෙච්චර මේ ආකාරයෙන් කියෝ ඉස්කෝලේ පොත්වල රවුල් කර
ලියු නේද? ඒකත් අත්හැරලා ඒ ආය තමුසෙට මේ නම පාවිච්චි කරන්න. ඊට පස්සේ මගේ අම්මා මට නැති කරා. ආයෙ උඹට අම්මගේ දුරලෙන් ගිහිල්ලා තොරල් වෙන්න බෑ. අම්මගෙන් බත් කවුවගෙන් දෙයන්ට ඒවා නේ වෙනද ගෙදර දැන් කැවුවේ මාම්මා. දැන් ඒවා මොනවද බැරි මගේ අම්මගෙන් මගේ දැන් මගේ නම නැති වුණා මගේ ඇඳුම් නැති වුණා මගේ අම්මා නැති වුණා මගේ තාත්තා නැති වුණා මගේ ගෙදර නැති වුණා මගේ ඉස්කෝලේ නැති වුණා මගේ සියලු වටිනාකම් මගේ සෙල්ලම් බඩු මගේ දුවපු පැනපු යාළුවෝ යෙහෙලියෝ මගේ බයිසිකලේ මොනවද නැති උනේ මමද මගේ දේවල් අදින් පස්සේ තමුසේගේ නම තමුසිති පරණ නමක් ගත්තා. ගෙදර වාසකමවත් දෙන්නේ අමරසිංහ ආරච්චිලාගේ ධම්මසිද්ධි අමරසිංහ කියන්නේ නැහැ. කොහොමද කියන්නේ? ඕනනම් ඉපදිච්ච ළමයේ නම දාගන්න. එච්චරයි. ඉතින් මගේ ගම කියලා එකෙන්ද අදටත් අපි කියනවා මගේ ගම. එච්චරයි කියලා මගේ ගමයි මගේ ගම. මහාන වෙනකොට ගේ දේවල් කොච්චර ස්වයම්ම අතෑරවනවද තේරෙනවද? ගොඩාක් ඔය බණ කී මහත්තුරු ඉන්නවා ඔය බණගේ අපි කියන හරි මහත්තුරු දැන් ඔච්චර නිවන් ගැන කතා කරන්නේ. ඔතන පුළුවන් නම් සතියකට මේ දිවර දාගෙන මහාන වෙන්න පිළිවෙල එතකොට මොකක්ද? නිවන් දකින්න රෙද්ද මාරු කරන්න ඕනේ නැහැ ආමර. හරි බයයි ඒක. වරොත්තු දෙන්නේ නැහැ. ඇයි? එයාලා ඉස්සර කල් ගොඩනගාගත්ත ප්‍රසිද්ධ කරගත්ත ප්‍රසිද්ධ ධර්ම දේශකයෙක් කිය අනුශාසකයෙක් කිය උපදේශකයෙක් කියලා හදාගත්ත නම අයින් කරන්න. ඒක ආයේ අයින් කරොත් මට අමුතුවෙන් නමක් හදන්න දඟලන්න වෙනවා. නේද? ක්‍රේසි වැඩක් නෙමෙයි. මගේ අම්මෝ ඔය මහාන ඕනේ. නිවන් දැකලා මේ බණ කියන්නේ. තේරුණාද කියන්නේ? මමත් ඒ පරිපූර්ණ වශයෙන් දුරු කරලා මේ බණ කියන්නේ. අනුශාසනා කරලා. හැබැයි අර්ථ කරන්න කියලා බයයි. එතනින් කතා කරන්නේ. එතකොට පැවිද්දට එනකොටම මමත් අකමැත්තෙන් හරි ඊට විස්තරයක් හරි අතහැර ගන්න වෙනවා. දැන් තේරුණා නේද? මගේ නම මගේ අර්ථ මගේ මේක මගේ මේක ඔයගේ තව ඉස්සරහට අපිට අපේ අතහැරවන්න බැරි ටිකක් තියෙනවා. මොනවා මගෙන් අයින් කරත් සාධනය වෙනකොට මට මගේ ඇඟ තියෙනවා. ඒකට මුකුත් කරන්න බෑ. වගේ නිකන් ඉන්නේ නෑ අම්බුල මොකද කරන්න ගන්නේ? බේනේ කපාගේ කොණ්ඩේ. ඒක මගේ කියලා මාර විදිහට නේද? හදාගෙන හිටපු ෆැෂනබල් ඔක්කොම අයින් කරලා කපාගේ නියපු කපාගේ රැවුල කපාගේ ඇහිදම කපන්න පුළුවන් ඔක්කොම කපලා අයින් කරලා ඇඟ අයින් කරන්න බෑ. වකුගඩු ගලවන්නේ අම්මාව ගලවන්නේ ඒකේ බත් නැතත් ඇගේ තියෙන එක ඒව තිබ්බයි කියලා අපිට අමතු සන්තෝෂයක් තියෙනවා. මට හදවතක් තියෙනවා. ඒක කවුරුත් සන්තෝෂ වෙන්නේ නැහැ.
අර බාහිරයට පේන කෙනෙකුගෙන් කෙනෙක් වෙන් කරලා දක්වන්න හැඩ කරගන්න පුළුවන් මොනවද තියෙන්නේ? ඒ ටිකට තමයි මම මගේ හැදේ. දැන් මොකද කරන්නේ? 50%ක්ම මම නැති කරනවා නේද? දැන් අසිහිය තුල මොකද වෙන්නේ දන්නවද? සිවුර දාගත්තට පස්සේ ප්‍රත්‍යවේක්ෂා නොකරන ජීවිතයකට ගියාට පස්සේ මම මොකටද මේ ශාසනයට ආවේ කියන අරමුණ ගිලිහුණාට පස්සේ ටික ආය තමුන්ගේ වටේ තියෙන මොනවද තියෙන්නේ? ඔක්කොම ආය මගේ කරගෙන මම පුම්බනවා. මේක මගේ පෑන, මේක අල්ලන්න එපා කවුරුවත්. මේක මගේ පොත, මේක මගේ බණ දහම් පොත. ඔයාලට පොතක් දීලා තියෙනවනේ. මේක අල්ලන්න එපා. මේක මගේ සූර. මේක ගන්න එපා. මේක මගේ අදනේ ඔයාලට අදනේ දීලා තියෙනවනේ. එයි මේක ගන්න. මේක ගන්න එපා. තව. පිගානේ ඉඳලා කොප්පි ඉඳලා මගේ කොප්පි. නේ? මගේ කුටිය. මේකට එල්ලපා. මොකෝ වෙන්නේ? දන්නේ නැතුව ආයේ පුරුද්දට. සසර කියන්නේ පුරුද්දක් කියලා අපි හිතේ කියන්නේ. පුරුදු ගොඩක් සසරට වෙන මොකද? අසීය තුල ඇබ්බැහිය කන් වලට යොමු වෙන පුරුදු කොට. ආයේ පුරුද්දට මගේ දේවල් එක එකතු කරගෙන හදාගෙන යන්නේ කවුද? මම. අන්තිමේ මගේ BMW එක මම ගෝලේ මට ගෝලෝ 18ක් ඉන්නවා අපේ ස්ථීරව. මට පන්සල් තියෙනවා 21ක්. මගේ පන්සල් මගේ ගෝලේ මගේ අරක මගේ මේක එවත් මම දැන් මමත් ඒ දුරු කරන්නේ කියන කාරණාවේදී ප්‍රශ්නයක් එනවා. එහෙනම් මේ හාමුදුරුවෝ කියන විදිහට මමත් ඒ දුරු කරන්නේ මේ කියන විදිහට මගේ කියන දේවල් ඔක්කොම එහෙනම් අයින් කරන්න වෙනවා. මාන වෙනකොට භාගයක් අයින් කරනවා ඉතුරු ටික කොහොමද අයින් කරගන්නේ? ප්‍රශ්නයක් කියන්නේ සාධාරණ නැද්ද? තාර්කික නැද්ද? ඔව්. මම කියේ මොකද්ද? මමත් ඒ දුරු කරන විදිහද මම හැදෙන විදිහ. මම ගොඩ නැගෙන විදිහ මම හැදෙන. උපන් පුංචි දරුවට මගේ අම්මෙක්වත් හිටියද? මගේ අම්මම කියලා පුතේ මේ අම්මා පුතේ මේ අම්මා මේ පුතාගේ තාත්තා කියලා නේද? පුරු කරානේ, ඉගෙනුවානේ, පුරුදු කරානේ. ඒ අර ලස්සන චූටි සුරංගනාවේ ඇබ්බැහි කරා මේ ලෝකේ තියෙන දේවල් බත්තයිති කරගන්නේ කියලා. දන්නේම නැතුව මොකද උනේ? ඒ ලස්සන සියුම් කය මහා ඝන කයක් බවට පත් වුණා. බර කයක් බවට පත් වුණා. සැහැල්ලු ජීවියක් හරි බර ජීවියෙක් වුණා. චූටි දෙයකට විශාල වශයෙන් කම්පණයට පත් වෙනවා. අමුතු සතෙක් වුණා. ඒ සතාගේ බර වැඩි වුණාම කියනවා අපෝ මේ දුකෙන් මට ගැලවෙන්න ඕනේ. මේ සසරින් මට ගැලවෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ මමත්වේ දුරු කරන්න කලින් හැදිලා තියෙන විදිහ බලා ගන්න. හැදෙන විදිහ පැහැදිලි නේද? අගේට හිටපු මේ මිනිස්සයා දරුවෝ හැදුවා. මගේ දරුවෝ මෙන්න දරුවෝ හදන කාලෙ වෙනකොට දරුවන්ට වඩා ආදරේ මගේ මුණුරන්ට මොනවා හරි කීවොත් ඉස්සර මම ගොඩක් ආදරේ කරපු මගේ දරුවෝ උන්ටත් බයි. දරුවෝ කාගේද? උන්ගේ. ඉන්හිතාගෙන උන්ගේ මං කියන්නේ. එයාලගේනේ. හැබැයි ඒ තියන්නේ කාටද? කෙනෙක්. තේරෙනවද?
දැන් අම්මල මොකද මේක කොහොමද මේක දකින්න ඕන කොහොමද මේක කියවා ගන්න ඕන කොහොමද මේක සඳහන් කරන්න ඕන අපි දැන් මේ ඔක්කොම දමල ගහලා මොනහට යන්නද කියන්නේ නේද ඕනේ දෙයක් යන්න තව දුක නිසා නිබ්බාන සත්‍ය කරණත්තායි කියලා ඉවර දාගත්තට පස්සේ 150ක්ම මමත් ඒ දුරු කරලා ඉවර වෙලා මේ මනුස්සයා භෞතිකව හදන්න පුළුවන් උපරිමයෙන්ම මහාන කරලා දුන්නට පස්සේ මේ වැඩේ වෙන්නේ නැති ලෝකයක අම්මල කොහෙන්ද මේ තේරෙනවනේ අපි අසරණ වෙලා පිට දැනෙනවා බුදුහාමුදුරුවනේ ඒ අසරණකම් වල බුදුහාමුදුරුවෝ උත්තර දීලා තියෙනවා හැබැයි හරියට ගන්න එතකොට අම්මලට තේරෙයි අපිට මේ පේන අපේ ජීවිතය අපිට මේ මැවිලා පේන පැවිදි ජීවිතය අපිට මේ මැවිලා පේන වෙනත් ආගම් දර්ශන දෘෂ්ටි මතවාද මේ සමස්තය මත මගේම නිර්මාණය ඒ මගේකම තමයි ආයෙත් දන්නේ නැතුව මම ගොඩනගලා තියෙන්නේ මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ මිනිස්සු කියන පොඩි අවුලක් වෙනවා නේද? අවුලක් කියලානේ ඇයි? රට මගේ වෙලා හේවත් මම රට වෙලා. මෙන්න මේක හොඳට කියව ගන්නකොට මම ටික වැඩිපුර කතා කරේ අනිත් ටික ඒ කතා කරන්නේ නැහැ අපේ මිනිස්සු දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අවිද්‍යාවේ ප්‍රශ්නයක් තියෙන්නේ මොකද්ද? මම කියන එක කොහොමද හැදිලා තියෙන්නේ? ඒක දන්නවනම් හොඳටම දන්නවනම් ප්‍රත්‍යක්ෂවම දන්නවනම් එකටම දැනෙනවනම් එයාට කිසි ප්‍රශ්නයක් නැහැ මගේ කෑලි ගලව විසිකා කිසි බයක් ඇයි මන්නේ හත්තලාම හදාගෙන තියෙන මේ දුක මම මොකද මේක උස්සන්නේ මම මොකද මේක තවදුරටත් දරන්නේ ඇයි මට බැරි මං හදාගත්ත එකයි කරගන්න නේ ඒක දන්න මිනිස්සයා ඒ තුලින් ආදීන වේදපත් වෙන හැම වෙලාවකම ආයෙත් ඒ මත්තෙම නැහැ කියන විදව වෙන්නේ නැහැ දැනිච්ච වෙලාවම ගලව අල විසික කරනවා ඒක තමයි ඔය නීවරණ ධර්මයන් කතා කරපු තීන මිද්දේ වගේ කෑලි වලට උත්තර ඒවට කම්මැලි අලස පසුබැසීම් දුක් නැහැ දැන් අපි මේක ප්‍රායෝගිකව පන්සලට ඇවිල්ලා ක්‍රමවේදයක් තුලින් කොහොමද මේක දැක ගන්න විදිය ගැන චුට්ටක් කල්පනා කරලා බලමු. අම්මලට පුළුවන් බය නැතුව අම්මලා හදාගත්ත දේවල් අම්මලටම අයින් කරන්න. ඒක පුළුවන් හින්දා කියන්නේ මම කරපු හින්දා කියන්නේ මගේ ජීවිතේ. කාලයක් යනකොට මට මේක තේරුණා අවුරුදු කොහොම 2015 වගේ එනකොට මේ ටික දැනලා තේරුණා තිබුණේ. සහ ලොකු කැමැත්තක් තිබුණා මේවා අයින් කරන්න ඕන. දුක හදන මාර්ගකාවලින් මම අයින් වෙනවා. ඒ අනුව පළවෙනි කලේ රස්සාව අයින් කරා. රස්සාවේ පුදුම විඩාවක් තිබුණේ. ඒක අයින් කරන්න හේතුව තමයි එකම ප්‍රවමක් කියන්නේ එකම චක්‍රයකට අපි අහු කරලා තියෙනවා එකම තැන කැරකි තියෙනවා කැරකෙනවා. මෙතනින් පිට පැන්නේ නැත්තම් කිසිම අභිවෘද්ධියක් නැහැ. ඒක පැහැදිලි. ඒ නිසා ඉස්සරලා මේක අයින් කරා. පන්සල් ජීවිතේ කාය පටන් ගත්තා. ඒ කාලේ නායක හඳුරසලින් වුණා හෘද රෝගයක්. උන්වහන්සේට මාස 3ක් තිස්සේ බොහෝම ආදර ගෞරවයෙන් උපස්ථාන කළා රැක බලාගෙන. ඒ ඇස්සේ මට හම්බුණා උන්වහන්සේලා බණ ටිකක් කියාගෙන ටෙලිෆෝන් එක මම අත්දැකීමට ඇරන් තිබුණේ දුන්නේ නැහැ. මහා අමාරුවක් තියෙන්නේ එතකොට මොකද අරෙන් කතා කරනවා මේ කතා කරනවා අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා ඒක දේවල්. හැබැයි දුන්නේ නැහැ. උන්වහන්සේට බුදුබණ ටිකක් තෝරලා දෙන්න පුළුවන්. ආයෙත් ටෙලිෆෝන් එක දුන්නාම වහන්සේට දැනෙන සසර හැදෙන්නේ නැහැ කියලා. ඉතින් මම ඔය කොහෙද දැන් ගිහලා ලස්සන කුටියක් හදාගෙන ඉන්නකොට ඒ වගේ උන්වහන්සේලාට ආරාධනා කරන වටින දවස් දෙකක් අපිත් එක්ක අපිට සහකාර දාන ටිකක් දෙන්න රූපස්ථාන කරන්න. ගත්කටම කියන්නේ
කොහොමද දාන සිද්ධි දැන් අද හවස අරගේ අරක ලිස්ට් එකක් කියලා ඒකෙන්ද ඒ වගේ උන්වහන්සේට කරන්න තියෙන රූපස්ථානයක් කියලා කාලයක් ඉන්නකොට තේරුනේ එතන ඉන්නේ තවත් එකක් ඒ නිසා බුදුහාමුදුරුවෝ මොනවද වික්ෂුත්වයෙන් අපේක්ෂා කරේ කියන එක වගේ කළා මම තනියම මගේම ක්‍රමයක් හදාගෙන ආත්මාර්ථකාමී වෙන්න ඇති නැත්නම් මොකක් හරි එක රටාවකට යනවා ඇති නමුත් ඒ අනුව නිතර පරිශීලනය කරලා බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්න තැන් පන්සල් ආරාම ඒ වගේ කොහොම මම මේ කියාගෙන ගියේ මට මම හදාගත්ත දේවල් මම හිතලා නෑ මේක ඕනේ නෑ කියලා. එදිනෙදා සාමාන්‍ය දේවල් නැති නොකතා කරලා කියා කරන්නේ නැතුව අයින් කරලා දාන්න. ගියපු ගමනේ අවබෝධයෙන්මයි කියන්නේ ඔබත් කැමති නම් සමහර දේවල් අතහැර ගන්න කවුරුත් ඔබ පස්සෙන් පන්න ඇවිල්ලා අනේ මේක වාර ගන්න අනේ අපි අතාරින්න කියන්නේ මුල් කාලේ කියනවා රස්සාවෙන් නැගෙනකොට කියනවා කවුන්සිල් පිස්සුද කියලා කරනවා නායක හම්බුනවා මම ඒ වෙලාවට කිව්වේ එහෙමයි නායක හම්බුනවා පිස්සු ඉවරයි ආයෙත් දැන් පස්සේ යන මොකද අහන්න ආන්නේ පිස්සන්නේ කියලා නෑ ඒ වගේ ඒ නම දැනටම අපිව නවත්තන්නයි නම තමයි හැබැයි එතන තමන් මුජිපටි බන්න නම් කෙලින් ඉන්නවා නම් තමන්ගේ මුක්තිය වෙනුවෙන් ඇත්තටම කැප වෙනවා ඒවා බාධා නෙමෙයි ඒවා නිකම්ම මගහැරෙනවා ඉතින් අම්මලා අපි මේ මාතෘකාව අවසානයකට යන කොහොමද ඒකට මේ මම හැදෙන එක පාලනය කරන්නේ අපි ඉස්සර පාලනය කරගන්න ඕනේ මම නැති කරන්න කලින් මොකද්ද මේක කරන්න පුළුවන් අදහස් දෙකක් කියන්න බලන්න අම්මලා මේ භෞතිකව අතාරින්න නැතුව කොහොමද මේක පාලනය කරන්නේ ඊතර මේකලා දරුවොත් එක්ක වේදලා හරි හිතාගන්න බෑ මේ උදාහරණ ගන්න අපිට කවුරු හරි මගේ කරගන්න හිතෙන්නේ ඇයි මගේ කියලා මොනවා හරි දේවල් දැනෙන්නේ ඇයි මං අහන්නේ බැඳෙන්නේ ඇයි ආසාවෙන් බැඳෙන්නේ නෑනේ අම්මා අපි දැන් පාරේ යන ගමන් අපි ආස ගෑනුලා මේ තැනම කියන්නේ දැක්කා ඉතින් උන්දේ පාරේ යනවා අපි අපේ පාරේ යනවා ඉතින් මම බැඳීම ඉවරයි ඉතින් නෑ කියලා අම්මා හිතාගෙන ඉන්න නෑ කියනවා මම එකක් දෙකක් කියන්නම් ඔය අතාරින්න කියනකොට අම්මා ලොක් වෙනවනේ ලොක් වෙන්නේ මම කියන්නේ තියෙනවා අතාරගන්නේ තියෙන්නේ හැදෙන එක කොහොමද පාලනය කරන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ දකින්න ඕනේ විදිහට දකින්න පුරුදු අපිට පේන විදියක් තියෙනවා මේ පේන විදිහ ඇවිල්ලා ස්වභාවික විදියක් නෙමෙයි. එහෙනම් මේ පේන. ඔව් ආයතන පහට දේවල් මොන ගෑන්නේ ස්වභාවික විදියට තමයි. ඇට රූප මොන ගෑන්නේ රූප. ඇස රූප එකතු වෙනවා. චක්කු විඥානේ උඩ නැගෙනවා. එච්චර. ඒ තුනම ස්වභාවිකයි. කන ශබ්ද එකතු වෙනවා. සෝත විඥානේ උඩ නැගෙනවා. ඒ තුනම පිරිසිදුයි කිසි ප්‍රශ්නයක් එහෙම ගොඩ නැගුණාම මොකද වෙන්නේ? ඒ දේවල් අපි කියව ගන්න තැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තැන ස්වභාවික නැහැ. ඒ තැන අපිරිසිදුයි. ඒ තැන මම හදපු එකකුත් නෙමෙයි බොහෝ සාධන නිසා ගොඩ නැගිච්ච එක. මමත් හදාගන්න පටන් ගත්ත කාලෙට. හැබැයි මටත් හදාගන්න හැටි උගන්වලා තියෙනවා. එක දේවල් මගේ කරගන්න විදිහ මට උගන්වලා තියෙනවා. මට පුරුද්දක් හදලා තියෙනවා. ඉස්කෝලේ යන කාලේ ඉඳලම
එක මගේ කරගන්නවා. ඔය පළවෙනි බේස් එක මගේ කරගන්නවා. තේරුණාද? හැම වෙලාවෙම තරගයකට ගියත් නැත්නම් යාළුවා අතර හිටියත් ඒ එක මගේ කරගන්න. ඔන්න ඒ පුරුද්දක් හදලා තියෙනවා. ලස්සන එක මගේ කරගන්න. හොඳ නම මගේ කරගන්න. තේරුණාද? ඔන්න ඒ පුරුද්ද තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඔය පුරුද්ද අපේ ජීවිත කාලය පුරාම අපිට හම්බ වෙන සියලුම අරමුණු කෙරෙහි බලපවත්. එතකොට ගෑනු ළමයෙක්ම ගන්නකොට ගෑනු ළමයි 10 ගාණක් ඉන්න තැනක ලස්සනම එක මගේ කරගන්න මන්ද කරන්නේ නෑ. ඒතකොට පුරුද්දක් හදලා කරගන්න දඟලනවා ආයාසයක් තියෙන කරගන්නවා කරගත්තාම ඉතින් දන්නවනේ දෙයියන්ගේ පිටයි කොච්චර ලස්සන වුණත් පරිවෝදනාත් කාණිකුත් සහිතයි. එහෙමත් තියෙනවා. ආන්නේ මගේ කරගන්න එක කියන්නේ ඔන්න ඕක දැඩිව සමහර අය තියෙනවා. හරි දැඩිව ඒක හදලා තියෙනවා. හැදිලා තියෙනවා. එයාලාට මොකද වෙන්නේ? දැකපු ගමන් මගේ කරගන්න වෙනවා, දඟලනවා, ආයාස කරනවා, පුරුද්දට තරඟ කරනවා. හම්බුනේ නැත්තම් මගේ නොවන තැන මොකද වෙන්නේ? කාමච්ඡන්දේ නවාගෙන ගියේ ඊට පස්සේ ව්‍යාපාදේ මාරු වෙනවා ඒක. හරි? මගේ කරගන්න වෙනත් ඔගේ වෙන්නත් බෑ. එතින් නෑ. නේද? පැහැදිලි නේද? මගේ අපි හදාගන්න ඇතුලේ තියෙන පෙළඹවීම මේවා කියවෙන්න ඕනේ. දෙයක් දකිනකොට, දෙයක් ඇහෙනකොට නේද? දෙයක් විඳිනකොට කවරක් වේවා ඒක ඒ මොහොතට වින්දනය කොට අවසන් කිරීම දැක්කනම් දැකලා ලස්සනයි නම් ලස්සන විඳලා එතන ඒ ලස්සන තියලා යන්න. ඇහුණා ඇහෙන දේ වින්දා ඒක එතන තිබ්බා. ඒක එතන අතෑරියා. ඒ කරලා නිදහසේ යන්න හිස් අතින් යන්න මේන්න මේ පුරුද්ද මේක ගොඩනගා. දැන් ඇතිනේ එකතු කරා මගේ කරගත්තා. දැන් ඔයාලා මගේ නෙමෙයි කරගන්න යනවා. මගේ දරුවගේ කරන්න යනවා. මගේ මොනුගුරාගේ කරන්න යනවා. නේද? දැන් මගේ කරන්න කවුරුත් ඒ වයසේ දඟලන්නේ. මගේ අයගේ කරන්න යනවා. ඒත් මගේම තමයි. ඒ මොකදදී? මගේ. ගොඩ නැගින්නේ කවුද? මම. ඒකින්ද ඒකේ මොහොතට සිහියේ ඉන්න කියන එකයි මම කිව්වේ. පළමුව මොකද දැන් අපි ජීවත් වෙනවනේ මේ බණාලා අපි ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන අතරතුර එතනින් පළවෙනියට පාලනය කරගන්න පුරුදු දේවල් එනකොට ඔබ කම්පාවටපත් කරන ඒවක වහා දැනෙයි ඔබේ ඇතුළට ඔන්න මම කලබල වුණා. මොකද මෙතන නිතර සිහිය උගන්වනවනේ අපි ආවේ. ඒ නිසා මම මේ හරියට කතා කරනවා. නැත්නම් මට තවත් මුලට යන්න. සිහියට දැනෙනවන්නේ නේද? තියෙන සිතුවිලි ලස්සන ඒවා කැත ඒවා පේනවනේ මේ කාලේ නේද? ඒ කරලා ඒ එනකොට දැනෙනකොට සිහියෙන් දැකලා මේ මන් ලොකු වෙන එක දැකලා මුත් කරන්න තියනවාද? නැහැ. දැක්කනම් ඉතින් එහාට ඒක එන්නේ නැහැ මගේ ළඟ. දකින්න එකයි වැදගත්. ඒ හෙළුව දකින්නකොට ඒක ඇත්ත ස්වરૂපය අපි දකින්නකොට අපිට පේනකොට තවදුරටත් බෑ ඒ දෙයට මාව යට කරගන්න. දැක්ම තමයි ප්‍රබලවම තියෙන මේ මාර්ගේ. ඒ නිසා එදිනෙදා ජීවිතේ හැමදේම ලස්සන දකින්න යන ක්‍රමය පුරුදු වෙන්න. එතකොට වෙන බාහිර දෙයකට බෑ ඔබව යන්න. ඔබට තවදුරටත් දිගින් දිගට යන සසරක් තමයි. මේක මේ වහාම කළ යුතු දේවල්. ඕනම ප්‍රොජෙක්ට් එකක තියෙනවානේ. අධීර කීපයක් නේද? එකක් තියෙනවා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන දේවල් මොනවද? දීර්ඝ කාලීනව ලැබෙන ප්‍රතිඵල මොනවද? මේක වහාම කරන්නේ මොකක්ද?
දැන් මේ තවදුරටත් ඔබව හදන දේවල් ඔබේ වටේටම ඔය දෙන්නේ ඇයින් කයින් නාසයෙන් දිවෙන් ස්පර්ශයෙන් කයින් මේ හැම එකක්ම කොහොමද කියව ගන්නවා දකින්න ඕනේ අපි ඉස්සල්ලාම පේන්න ඕනේ මම දැක්කා මට ඇහුණා කියන දේ තියෙනවා ඒකේ ප්‍රබලත්වය අනුව ඔබ සිහියෙන් ඉන්න කෙනෙක් නම් ඒක ඇවිල්ලා අපේ සිහිය අවදි කරනවා අමුතුවෙන් සිහියෙන් ඉන්න ඕනේ මම ගොඩක් සතුටු වෙන දෙයක් මට දැකපු ගමන්ම අවදි වෙන්න මගේ සිහිය මොකද එයාට බෑ මාව පහු කරගෙන මගේ ඇතුළට දනවන සිහිය පහු කරගෙන යන්න බෑ යා එනකොට සිහිය අවදි වෙනවා එතනදී ඇත්ත ඇතිනේ දකින්න යථා ස්වභාවය මේක මොකක්ද කියලා තෝරගන්න හොඳට මතක තියාගන්න අපේ හිත ආසාවෙන් සතුටු යයි දැනෙන යමක් ගත්තොත් මේක වශයෙන් ඒකේ අනිත් පැත්තේ හංගලා තියෙනවා මොකක්ද දුක ලස්සන යයි ඔබ යමක් ගත්තොත් ඉතිහාසයෙන් අරන් බලන්න ඔයා ලස්සනයි කියලා ගත්තේ දැන් තාමත් තවදුරටත් ලස්සනයි තවදුරටත් ලස්සනකුත් තියෙනවා නෑ ගන්නකොට වා මාර ලස්සනයි ඇයි අවිද්‍යාව දෙන්නේ තමයි හැබැයි ඒක ඇතුලේ එහා පැත්තේ හංගලා තියෙනවා අවලස්සන කොහොම කියන්න පුළුවන් සාපේක්ෂ ටික හැම එකම තොරණේ ඉස්සරහට යනකොට හරි ලස්සනයි අපි කියන්නේ අප තොරන් බලන්න යන්න තොරණේ ඉස්සරහ නෙමෙයි පිටිපස්ස තොරණේ පිටිපස්ස හරියට දැක්කා නම් ඔබට සසර තේරෙයි කොයිතරම් සංකීර්ණද මේ ලස්සන දේවල් කොයිතරම් අමාරුවෙන්ද සංකීර්ණද අපිට ගොඩ නැගිලා පේන්නේ කියලා. නිර්මාණය වෙලා පේන්නේ කියලා. ඒකම තමයි එන හැම ලස්සන සුභ සුඛ සියලු නිමිති වල පොදු ලක්ෂණ. ඒ නිසා එනකොටම සිහිය දෙන්න කියවා ගන්න මොහොත තුල විඳින්න කණ්ඩ කියනවා නම් දෙයක් කන්න බොන්න ඒ මොහොත ලස්සනට සතුටින් ගෙවන්න ඒ ෂණයෙහිම අත කියලා ගන්න අත හොදගන්න තව දුරටත් ඒක හිත මම මේක කොහොමද හදන්නේ යන්න YouTube යන්න මේක හදන්නේ බලන්න ආයෙත් බදගෙන එතන කාලය ඉවර කරන්නේ නැතුව ඒව හදන දේවල් වල රට හැමතැනම ගිහිල්ලා උපදේශ කරගෙන ආයෙත් උතරිලා ගිහිල්ලා දන්නේ නැතුව එක කෑමයි කෑවේ බලනකොට මොහොත කෝකී කියලා නැවතිලා තියෙනවා. ඒක ඇයි අසිහිය. සිහියෙන් මේ ලෝකේ පරිහරණය කරලා පාවිච්චි කරනවා. අපි කියන්නේ නෑ මේකේව අතාරින්න මේවා ඈත් කරන්න අරගෙන මොකොත් නෙමෙයි කියන්නේ. මොහොත තුළ සතියෙන් ජීවත් වෙන සමනසෙක්. ඒක තමයි මේකේ තියෙන පංච නීවරණ දුරු කරගන්න තියෙන ලේසිම ඉක්මන්ම පළවෙනිම එක. තව ක්‍රම තියෙනවා භාවනාවලින් ඒ ගැන හිතලා ඒ වගේ මොම ගිහිල්ලා වඩලා ඒක විදිහට. මම අම්මලට කරන්න බැරි දේවල් බරපතල දේවල් මොකෝත් කියන ආමුදුරගෙන නෙමෙයි. මොනවද කරන්න පුළුවන්කම තියෙන්නේ පුළුවන් හරි කරයි කියන්නේ. ඔය ජීවිතේ තුළ ප්‍රායෝගික දේවල් ඒ නැතුව කතා කරන්න පුළුවන් අර පාළි වාක්‍ය කියන්නේ ඕවාම විස්තර කරගෙන යන්න පුළුවන්. ඉතිහාසයේ උනේම ඒකයි. ඒ නිසානේ සින්දුත් හැදලා තියෙන්නේ. බණ කියන රට, බණ අහන රට. නැගිටින කොටත් ඇහෙන්නේ බණ නින්දන කොටත් ඇහෙන්නේ බණ. හැබැයි යුදවිමක් වෙනවා. ඒ නිසා ඇති. දැන් අපිට පුළුවන් සීමාව ඇතුලේ මේ ගම්භීරතර වූ ධර්මයේ අපිට පුළුවන් තැනින් අල්ලගෙන පුළුවන් ප්‍රමාණ වලින් අපි ජීවිතයට එකතු කරගෙන වෙනස් කරගෙන ලස්සන මිනිස්සෙක් ලස්සන ජීවිතයක් ගොඩනගාගෙන මම ගොඩනගෙන එක නවත්තන්න නැත්තම් මම ෂෙයා කරගන්න මම දේ කරන හැටි තාමනවද මම හැදිලා තියෙන විදිහ බලන්න. ඒකම තමයි මෙච්චර වෙලා කියන්නේ.
මම හැදලා තියෙන්නේ බැලුවනේ මගේ කරගෙන. මගේ කරගත්ත දේවල් වලින් තමයි මම හැදෙන්නේ. ඒ කියන්නේ අම්මා මම කියලා බලන්න කියන්නේ මේ ඇඟ. නේ. ඔව්. ඉතින් අම්මට බල යන්න පුළුවන් තුනක කොටස් ඒක ඉවර වෙන්නේ කවදා වෙයිද කියලා මම මේ කල්පනා කරනවා. අවසානයේ ගොඩ නැගිනවා අම්මා මේ නරකයි මේ හොඳයි. අම්මලා වගේ වයසේ ඉන්න අය තවදුරටත් තුනක කොටස් මෙනෙහි කරන්න දෙන්නේ ජීවරය පුදුම හම්බ වෙන්නේ ඔකමනේ. කාමච්ඡන්දේ උපරිමයෙන්ම බහැලා නේද? ඒකෙම කිමිදිලා ඒකම විකාරයක් කරගත්ත මිනිස්සුන්ට අපි කියනවා. බලපල්ලා ඔකේ වෙන්නේ බලන පේන එකම තියෙනවා ලෝකයේ ඇත්ත පොඩ්ඩක් බලන්න කියලා. අම්මලට ඊට වඩා පොඩි ප්‍රායෝගික එකව කරන්න නොකරන්න මම කියන්නේ. අම්මලා මෙච්චර කල් කරගෙන වඩාගෙන ආපු සමස්තයෙන් කරගන්න. නමුත් මම මෙතන ඉන්නේ ඒකම කරන්න කියලා කියන්නේ නෙමෙයි. ඒ දේ තව පැතිකඩ වලින් වෙන්නට දෙන්න. හොඳයි ඒක නරක නෑ. ඒ වුණාට මම හිතන්නේ නෑ අම්මලට තවදුරටත් කාමච්ඡන්දයක් වැඩෙනවා කියලා. මේක ලොකුවට ඒ කියන්නේ කය පිළිබඳව වෙන ලස්සන හැඟීම් ටික. කය නිසා තෘප්තිමත් වෙන හැඟීම් ටික. මේ ඔය අම්මට අම්මගේ ශරීරයේ කණ්ණාඩියෙන් බලන් ඉන්න වෙලාවක කවුරු හරි කිව්වොත් බලන්නත් කොච්චර ලස්සනද නේද කියලා. අම්මා කැමති නෑ නහන්න පිළිගන්න මොන ලස්සනක්ද බා මම මේව දෙ ඉස්සර ඉදී නේ මොකක්ද ඒකනේ කයගෙන ඒ තරම් මේ අවදි නෑ ඇත්තටම තියෙන්නේ වෙනද බොහොම අගේට ගියා. දැන් හන්දිපත් අල්ලගෙන යන්නේ හරි අමාරුයි. තුනට අල්ලගෙන යන්නේ. තවදුරටත් මේ කය ආස්වාදනීයයි කියලා දැනෙනවද? තව පොඩි යොලියක් තියෙනවා කියලා දැනෙනවද? මං හිතන්නේ අම්මලට දැනෙන්නේ. ඒ නිසා ඒක එහෙමම තමයි. අපි ඒ දේශනාව කරන්නේ මිනිස්සු මේකෙන් මුලා වෙලා ඉන්නේ. විශේෂයෙන් කරුණාවදී ජීවිතේ බොහොම ජව සම්පන්න වෙන්න කාලෙදී මිනිස්සු ඇබ්බැහි වෙනවා යථාර්ථය නොදැන ලස්සන දේ ඇති කැට නොපෙනී ඒවාටම වහල් වෙලා ඒවා මතම දුවමින් යන ජීවිතේ ඉතින් අපි ආරද කියලා. ඕකේ ඇත්ත යථාර්ථයත් සිහියෙන් විමර්ශනය කරන්න. ඒ වගේම ඕකේ කතාව ගලාගෙන ගියපු ශරීරය බලන්න. ඒ වගේ ගති ස්වභාව බලන්න මේ වගේ. ඊට වඩා අපි මේකට බලමු මේක වෙන විදිහ තියනවා. කය පැත්තෙන් නෙමෙයි අපච්චිලාම. ලෝක හිත පැත්තෙන් පොඩ්ඩක් අල්ලලා බලන්න. මොකක්ද මේ? මොකද මම කියන්නේ අම්මට ওই කය උනාට ඇත්තටම අම්මගේ මම ওই කයද කියනම අම්මට දවසක තේරෙන්නේ නැහැ මේ කය. කය හැදිලා තියෙන ආහාර වලින්. හේතු වලින්. කය උපන්නට පස්සේ අම්මා තාත්තා නේද කිරි දීලා පෝෂණය කරලා වර්ධනය කරලා ඝන ආහාර ගන්න පුළුවන් කාලෙකට ඒ කයට උරු කරලා තියෙනවා. ඝන ආහාර ගන්න ඒ ගානදා හම්බෙච්ච ආහාර ගැනීමේ ප්‍රතිඵලයක් ඇටියට අද මේ දක්වා වන කරජ කය ගොඩනැගිලා තියෙනවා. සහ දැන් මේක ලස්සනට වෙන්නේ නැති නිසා මොකද කියන්නේ? ඒක ජරා ජීර්ණ වෙමින් යනවා. මේක ප්‍රතිඵලයක් ඇටියට තවත් ඉස්සරහට යනකොට මේ ආහාර ජීර්ණය කිරීමේ ක්‍රියාවලිය නැවතිලා යනවා. එතකොට සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඉතින් නිවනක් ගැන හෝ සසරක් ගැන වචනයක්වත් ඔය ඇස්සේ කියුණාද? එහෙමනම් මේ කයි අදාළත්වය මොකද්ද නිවනට? මම කියන එක තේරෙනවද? නිසා ඒ පිළිබඳව කොච්චර ඒක දිහා බලන් හිටියත් අම්මා මට තේරෙන්නේ ජීවිතේ තරම් ලොකු මේ මාර්ගය සම්බන්ධව වන අභිවෘද්ධියක් සාධනය වෙන්න ඊට වඩා ලස්සන ලේසි ක්‍රම තියෙනවා. අපි ආයේ මාත්‍රකාව මොකක්ද අපිට කරන්න පුළුවන්? තව මේ මම හැදෙන විදිය අල්ලගන්න. නැත්නම් මේ පෝෂණය වෙන විදිය නවත්ත ගන්න. කියන බොරුව පොඩි උපමාවක් උදාහරණයක් මේ මෙහෙම කියලා කියන්නේ දැන් අපි සිතිවිල්ල සකස් වෙන්නේ කොහොමද කියන කාරණේ තමයි. ඒ සිතිවිල්ල සකස් වෙන්නේ කොහොමද? ඒ සිතිවිල්ල ඇත්තටම ඔය කියන වචන වල මේ කියන අපේ ඇඟෙන් තියෙනවා.
යථා ස්වභාවය දකිනවා වගේ එකක්. වෙන දේ හරියට දකිනවා. හරි. ඒක වැරද්දක් නෑ. හොඳයි ඒක. ඵලදායි. හැබැයි අපි ජීවත් වෙන අයනේ. අපි ලයිව් අය, සජීවී අය. අපි එදිනෙදා මේ රටේ ලෝක සමාජයේ මානව සම්බන්ධතා පවත්වන්න ඕනේ. අපි එහෙම සජීවී වෙනවා. මෙන්න මේ සජීවී බව තුළ අපි කොහොමද මෙන්න මේ ක්‍රියාකාරකව ප්‍රායෝගිකව කරගන්නේ කියන එක. මම කතා කරන්නේ නේද අපි සජීවී මිනිස්සු හැටියට කොහොමද ලස්සනට ජීවත් වෙන අතර මම පෝෂණය නොකරගෙන මේක කරගෙන යන්නේ. විවේකයේ හොඳට තියෙන අය හොඳයි බල භාවනා කරන්න ඒකට අවස්ථාව ලැබලා තියෙන යොමු වෙන නේ. හොඳයි ඒක නරක නැහැ. අරකට වඩා මම මේක අගය කරනවා. කය පිළිබඳව කොපමණ මෙනෙහි කරන් හිටියත් දන්නේම නැතුව තවත් වයසට ගිහින් ඒ කයම ජරා ජීර්ණ වී යනවා. ඒක මෙනෙහි කරත් වෙනවා නැදත් වෙනවා ඵලයක් නැහැ. නමුත් සිත පිළිබඳව ඉදෙහිට හරි කමන්නේ මේ වගේ විදර්ශනාවක් කරනකොට ආය ජීවත් වෙනකොට ඒ විදර්ශනාවේ බලය අතෙන්ද පාවිච්චි වෙන්න පුළුවන්. ප්‍රායෝගිකයි. තව එකක් අපච්චි. මම සහ සබාධම යන එකක් කියන්නේ. ඒක හිතන්න දෙයක් නෑ. තමන්ගේ ප්‍රඥාවට වැටෙන්න ඕනේ. ඇත්ත තමයි. මම සහ සබාධම කියලා කියන්නේ එකක් කියනකට වඩා මමම සබාධමයි කියන එකයි තේරෙන්නේ. මේ මම මගේ විකෘතියක් නෑ. මගේ උපදස් සජීවීව ස්වභාවිකව වෙලා තියෙනවා. මගේ විකාශනය හේතු නිසා ආහාර ප්‍රත්‍ය මොකෙන් ප්‍රත්‍ය ගොඩක් තියෙනවා වගේ. ප්‍රත්‍ය මේ දක්වා විකාශනය වෙලා තියෙනවා. ඒක ස්වභාවිකයි. කොයි ප්‍රතිකෘතියක් නැහැ. විකෘති සහගත ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ප්‍රකෘති තලයේ තියෙන දේවල් ආදානග්‍රහයව අරගෙන අපේ මේ මනස ස්වභාවික නැතිව මනස විකෘතියකට යනවා. මෙන්න මේ මානසික විකෘතියට ගියොත් තමයි අර පරිසරයේ සබාධාමී අර සුන්දර ලස්සන ගලණය අපේ අභ්‍යන්තරේ නොවි අභ්‍යන්තරේ වේදනාත්මක ගලණයක් නිකන් එපා වීම දුකක් කනස්සල්ලක් මේකක් තියෙන අපිට මේ නිවනක් හොයන්න ඕනේ කියලා හිතෙන මට්ටමට කලකිරීමක් නැත මොකක් කරේ දැනීමක් එන්නේ ඒ එන්න හේතුව තමයි ඇත්තටම අපි අස්වාභාවික වීම මේක හරියට ඉතින් ඒකත් අර වගේ වෙනම හිත කල්පනා කර කර දකින්න දෙයක් නැහැ. හොඳටම දැන්ම තෝරා ගන්න. ඒකෝට ඒක දැකලා ඉවරයි. මොකක්ද? අපේ ශරීරය කියන්නේ අතිශය ස්වභාවික එකක්. ඒ කිසිම අවුලක් නැහැ. කිසිම වෙනසක් නැහැ. ඊට පස්සේ සිත කියන්නේ සිතේ මේ දක්වා වෙච්ච වර්ධනයක් වෙලා තියෙන්නේ ස්වභාවිකවමයි. ඒකෙත් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ප්‍රශ්නේ මොකක්ද? දුකේ ප්‍රශ්නය. සිද්ධාර්ථ බෝසතුන් බුද්ධත්වයට යනකොට මොකක්ද කරන්න ගියේ? ගොඩක් අය කටලවගෙන ඉන්න දැන. බුද්ධත්වය අවබෝධ කරනවා කියලා සිද්ධාර්ථ කුමාරයා කරේ මොකද? වීරිය. හරි වීරිය කරා මං කියන්නේ. සිද්ධාර්ථ මොකක් වෙන්නද වීරිය කරේ කියලා කියනවා. සත්‍ය අවබෝධ කරගන්න. ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න යන මනුස්සයාට අසත්‍ය කියලා එකක් කලින් තියෙනවා. ඒ අසත්‍ය දන්න මනුස්සයා කොහොම අසත්‍ය කියන එක දන්නවනේ. මේ නිවුස් එක බොරුවක් කියලා අපි කියනකොට ඒ කියන්නේ අපි දන්නවනේ ආයෙ නැත්ත මේකයි කියලා. සිද්ධාර්ථ කුමාරයාගේ මේ ජීවිතයේ පුදුමාකාර විකෘති සහගත ස්වභාවයක් තියෙනවා. හැමදේම ප්‍රකෘති. නම ඔය කය ප්‍රකෘති. පවතින කුමත් ප්‍රකෘති. හැබැයි විකෘති විදියට මේවා දැනෙනවා, කියවෙනවා, ආශාවන් තියෙනවා. විකෘති. ඒ තුල එයාට මොකද වෙලා තියෙන්නේ? සැටිස්ෆයිඩ් නැහැ ජීවිතේ. තෘප්තියක් නැහැ. මෙන්න මේ අතෘප්තියට උත්තරය හොයාගෙන සිද්ධාර්ථ කුමාරයා එළියට වැස්සේ.
බුද්ධත්වයේ හොයාගෙන නෙමෙයි අතෘප්තියට උත්තරේ හොයාගෙන. ඒ හොයාගෙන යන්නේ ප්‍රතිඵලයක් ඇටියට එයා බුද්ධ නම් වුණා. හැමෝම බුද්ධ හැටියට පිළිගත්තා. හේතුව අතිශය ප්‍රබුද්ධ නිසා, පිවිදිච්ච නිසා, විකෘතිය සම්පූර්ණයෙන් නිදහස් වෙලා ප්‍රකෘතිමත් වෙච්ච නිසා. මෙන්න මේ කියන විකෘති සහගත හැඟීම දැනීම ඇත්තටම දුක කියන එක අපිට ඕනිද? අපි දුක විඳින්න ඕනි අය. දුක විඳින්න අපි හිතලා මොකක්වත් කරනවා. ඔබේ ජීවිතේ මොනවාරි දුකක් ඕනේ කියලා කරලා තියෙනවද? කිසිවක් කරලා නැහැ. හැබැයි ඔබට දුක හම්බ වෙලානේ සෑහෙන්න. නේද? දුක හම්බ වෙලානේ. දුක සඳහා මොකක්ද කරලා නැහැ. හැම දෙයක්ම කරලා තියෙන සතුට සඳහා. සැපය සඳහා. ඒ වුණාට හම්බෙච්ච තරමක් හම්බලා තියෙන දුකනේ. ඒකනේ ප්‍රශ්නේ. ඕනොත. ඒක විකෘතිය. ඒක ස්වභාවික නැහැ අස්වාභාවික තත්ත්වයක්. එතකොට සමස්ත පද්ධතියම ස්වභාවිකව ගන්නවා, කය ස්වභාවික යනවා, පරිසරය ස්වභාවික යනවා, මිනිසුන් කරලා තියෙන පාරිසරික විකෘතිතාවල ප්‍රතිඵලයක් ඇටියට අද මේ දක්වා මේ ගානට ස්වභාවිකව යනවා. මේක තමයි දැන් මේ යන්න පුළුවන් ස්වභාවික විදිය. මීට වඩා මිනිස්සු ප්‍රകൃතියට ආව නම් තවදුරටත් ස්වභාවදම තවත් ලස්සනට යනවා. ඒ ඔක්කොම ලස්සනට යන ආසේ අපේ හිත විතරයි. තෘප්තියක් හොයනවා, අතෘප්තියම හම්බ වෙනවා. සතුටක් හොයනවා, දුකම හම්බ වෙනවා. ලස්සනක් හොයනවා, කැතම හම්බ වෙනවා. හොඳක් අහන්න බලනවා, නරකම අහන්න හම්බ වෙනවා. ආනේක විකෘතිය. මෙන්න මේ විකෘතිය ප්‍රകൃතිමත් කරගන්නවා. හරි. මොකද ඒකට කරන්න ඕනේ? සරල දෙයක් කියන්න දැන් අම්මලා බලන්න. ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා හොඳට බලන්න නිකන් තමයි විදර්ශනා කරන්න. දකින්න. ඇයි ඇත්තටම මම දුකට ගිහින් තියෙන්නේ? ඇයි ඇත්තටම මට මේ බෝරින් වෙන්නේ? ඇයි පාරේ? මට හොඳට බලන්න. එක එක අරන් බලන්න. තේරෙයි එතකොට. මේ හැම තැනකම තියෙනවා අපේක්ෂාව කියලා කෑල්ලක්. බලාපොරොත්තුවක් කියලා. මේ මෙසේ වේවා, මේ මෙසේ නොවේවා කියලා කෑල්ල. මේ කෑල්ල නිසා හැමදාම වේවා කියන කෑල්ල නොවෙනකොට මං ඉඳලා. නොවේවා කියන කෑල්ල වෙනකොට මං ඉඳලා. දන්නේම නැතුව මේ පුරුද්ද දකින්නේ නැතුව, හඳුනා ගන්නේ නැතුව, කියව ගන්නේ නැතුව දිගටම ආපෙilla මේ එක්ස්පෙක්ටේෂන් කියන එක පුරුද්දක් කරගෙන බලාපොරොත්තු වෙන එක මෙසේ වේ මෙසේ නොවේ කියලා හිතන එක දන්නේ නැතුව පුරුද්දකට ගිහිල්ලා දැන් දුක එන්නේ පුරුද්දට. දුක එන්නේ පුරුද්දට. නේද? දැන් මොකද කරන්නේ? අද ඉඳලා හිතාගන්න. වෙන දේ බාර ගන්න. මොහොත බාර ගන්න. මේ මොහොත බාර ගන්න. කෙනෙක් පොයට ආවා. පළවෙනි වතාවට වෙසක් පොයේ හින්දා සිල් ගන්න. මේ පොසොන් පොයේ ඒ ආවට පස්සේ සමාන ජීවිතේ පළවෙනි වතාවට මේ වැඩසටහන යනවා. දවල් දාන වේලාව වෙනවා. එයා ජීවිතේ ගාව රසම ව්‍යංජනයක් හම්බ වෙනවා. මාරය කවදාවත් ඒ රසය කරන්නේ. මොකද කරන්නේ? පොසොන් එකට සිල් ගන්න හිතන. පොසොන් එකට දාන වේලාව වෙනකම් සෑහෙන එක්ස්පෙක්ටේෂන් අපේක්ෂා තියෙන. දාන වේලාව එනවා. දානේ බෙදනවා. හැබැයි අර වැන්දනේ නැහැ. මොකද වෙන්නේ? ඕක තමයි අම්මලගේ ජීවිතේ හැමදාම වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි දුක අමතක නොකර අම්මලා හොයාගෙන ඉඳලා තියෙන්නේ. ජීවි කෙනෙක් කියනවා හිතනවා සුරංගනාවියක් වගේ කෙනෙක් වෙන්න ඕනේ යානම් කියලා. කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒකෙන්ද
ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා දන්නවද දුක හැදෙන එකේ බලාපොරොත්තු. මේ මෙසේ වේවා මේ මෙසේ නොවේවා කියලා තමුන්ගේ ඇතුලේ ඝනව දාගෙන ඉන්න මමත් ඒ තමයි. හැම වෙලාවෙම මේ නිසා දැන් ඉඳලා අද ඉඳලා ජීවිතේ හැම මොහොතක්ම විඳින්න අත්දකින්න ඒ අත්දැකීම් වලට එකතු වෙන්න ජීවිතය අමතක ෂෙයා කරගන්න බෙදා හදාගන්න හැමදේම කරගන්න. හැබැයි එයා මට මෙහෙම කතා කරයි එයා මට මෙහෙම කතා නොකරයි කියලා කලින් එකක් දාගෙන ඉන්නවා. එයාට කටක් තියෙනවා එයාට මිහිතක් තියෙනවා එයාට හිතෙනවා ඕනේ එක එයාට දැනෙනවා ඕනේ එක එයාට කනක් තියෙනවා එයාට දේවල් ඇහෙනවා කවුරු හරි එයාට කියලා ඕනේ එකක් කියලා හිතෙනවා සින්දුවා. ඒ නිසා එයා මට මෙසේ කතා කරයි කියලා මං දරන එක ඵල රහිතයි දුක් සහිතයි කරන්න තියෙන්නේ. එයාට කතා කරන්න නිදහස තියෙනවා. මං අහනවා. අහන්නේ අතෑර. එතනයි. තවදුරටත් එයා කියවනවා නම් අනුකම්පාව පිණිස අහන්න. එයාගේ ඇතුලේ පීඩනයක් තියෙනවා මේක තමයි ආයේ ගන්න. මං එයාට උදව් කරන්න. මං ඒක අහන් ඉන්නවා. මං ඒක අහන් ඉන්නකොට එයා කියවලා ප්‍රෙෂර් එක එළියට යනවා. එයා සුවපත් වෙනවා. එයාගේ සුවපත්භාවය සඳහා මම මොකද මගේ කන්දේ ගැරුවට මගේ හිතට ඒක ප්‍රශ්නයක් නෑ. එයා මොනවා කිව්වත් ලෝකේ සභාවක කතා කරන්නට බැරි જાතියේ වචන එවක් අසභ්‍ය වචන තෝගයක් එක්ක ඒ වෙලාවේ එයා වචන ටික පිට කරා. ඇයි මම එකක් හිතාගෙන ඉන්නේ නෑ එයා මට මේ වචන කතා කළ යුතුයි මේවා කතා නොකළ යුතුයි කියලා මගේ එකක් වෙනදා ඒ ටික කිව්වොත් අතට අහුවෙච්ච එකෙන් ගහලා මරනවා. දැන් hina වෙලා මහා වෙනසක් කරාද? expectation කියන අවිද්‍යාව සහගත කැලල නැත්නම් අපේක්ෂා සහගත ස්වභාවය බලාපොරොත්තු සහගත ස්වභාවය මෙයා මේ විදිහටයි කතා කරන්න ඕනේ මෙයා මේ විදිහට කතා කරන්න බෑ කියන ආන්ගේ තැන ගලවලා ඒවත් එක එක චරිතවල තියෙන වටිනාකම අයින් කරලා ඔය කියාපු තමුන්ගේ ආදරණීය යාම කියපු වචන ටික කවදාවත් ඇහැට දැකලා නැති මිනිස්සේ තමුන්ගේ ඉස්සරහට ඇවිල්ලා ඒ ටෝන් එකකට වඩා කැත විදියට තමුන්ට කියාගෙන යනවා. අපිට මොකද වෙන්නේ? මොකද කියන්නේ? යාළුවෝ පිස්සුද කොහෙද කියුවා මම දැකලා නැහැ. ඉලක් නැහැ අම්බලක් නැහැ. පිස්සෙන්නේ. ඉතින් මං කියන්නේ බුදුහාමුදුරුවෝ කියවනේ සබ්බේ පුතුජනා උම්මත්තකයි කියලා. ඉතින් තමුන්ගේ ගෙදරට පිස්සු නැහැ කියලා හිතන්නේ මොකෝ? උන්ට පිස්සු තමයි වගේ. තේරුණාද? ඒකින්ද ඒවට තියෙන බර වටිනාකම් අයින් කරලා කිසිවෙකට තියෙන වටිනාකම් පවත්වන්න එපා. වටිනාකම් හැදෙන්නේ මං හිතන්නේ යනවා. මෙයා මෙහෙම කරයි මෙහෙම නොකරයි. මේ දේ මෙහෙම වෙයි මෙහෙම නොවේ. අද දවසේ සෑහෙන්න හිත අවුල් වෙන්නේ නැති මෙතන ඉන්න අය. අයියෝ අහිමනේ අපරාධ. උනානේ කාට හරි ඇත්ත කියන්නේ සාවාදා වේරමණී සික්ඛාපදං කියලා සමාදන් වෙලා තියෙනවා. උදේ ප්‍රාන්දර කිව්වෝ මට එන්න. උනානේ ඔය ඇයි ඔබ කලින් දාගෙන හිටියා අද වහින එකක් නැහැ. ඒකින්ද මම අද පාසල් යනවා. ඒව බලාපොරොත්තු වෙනවා. ඒවා අපිට ජජ් කරන්න අයිතියක් නැහැ. මේ සබදාන දේවල් අපිට ජජ් කරන්න අයිතියක් නැහැ. මේවට අපිට ආගෙන මිනිස්සු කියන සබදාන. සත්‍ය කියනවා වගේ සත්‍ය සබදානමයි අපි බාර ගන්න. ස්වභාවික ක්‍රියාවලිය මිනිස්සු කියන්නේ තමයි. එයා ඕනි කෙනෙකුට ඕනි දෙයක් කියන්න පුළුවන්, කරන්න පුළුවන්. අපිට දුක හදා ගන්න නැතුව ඉන්න පුළුවන්. විද්‍යාව පහළ කරගෙන අර අවිද්‍යාව සහගත තැනින් ගැලවිලා නිදහස.
බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ පළවෙනි දේශනාව සිද්ධ කරේ ලබන පොහොය දවස. ඒකෙදී උන්වහන්සේගේ පළවෙනි දේශනාවේදී කියාපු ඉස්සරලාම කියාපු දේ තමයි මම දැන් මෙච්චර වෙලා කිව්වේ. උන්වහන්සේ ජීවිත කාලෙම රිසර්ච් එකක් කරලා හොයලා මොකද හේතුවේ? එයා මොකටද වෙන්නේ? වෙන මොකද කීවද පළවෙනි දේශනාවේ නෑ. අපි උනත් මොකක් හරි වැඩක් කරාට පස්සේ ඉස්සරලාම ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එකකට කරන්නේ මොකක්ද? මම මේව රිසර්ච් එකක් කරා, මම මේකට මෙහෙම දැම්මා, මේ වගේ වැඩ ටිකක් කරා, ඒක ප්‍රතිඵල මෙහෙම වුණා, ඊට පස්සේ මම තෝරගත්තා මේ යන්නේ වැරදි කියලා, ඊට පස්සේ මම මේ වගේ ටිකක් කරා. ඒ ඊළඟ ප්‍රතිඵලයක් හැටියට මම මේක හොයාගත්තා. මේක මෙතරම් ඵල සහිතයි. ඔබ පාවිච්චි කරලා බලන්න. ඔබනේ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒක තමයි. පළවෙනි ප්‍රසන්ටේෂන් එක. ඒකෙදි මොකක්ද කියන්නේ? ප්‍රධාන මාතෘකා හතරකට බෙදෙනවා යාගේ රිසර්ච් එක. ස්ටඩි ෆීල්ඩ් එක මොකක්ද? එක දුක්ඛ දුක. ඊළඟට කොහොමද මේක හැදෙන්නේ? නැති කිරීම කොහොමද මේක නැති කරන්නේ? දුක ගැන විස්තර කරන ටිකක් කියන්න මන්දව අහනවා මේ. කොහොමද දුක විස්තර කරන්නේ? පාළි පාඨය ගන්නවා නම් මම ලබන ඔක්කොම දෙන්න. සංගීතේනේ ඊට කලින් කියවනේ. ඔය කියන්නේ අප්පා. ඕමගේ. අහන්න මෙහි. මොකක්ද කියන්නේ? ඉපදීම දුකක්. ජරාවටපත් වෙන දුක. ව්‍යාධියටපත් වෙන දුක. මරණය දුක. දුකක් නේ. ඇයි දුකක් කියලා තාම කතා කරලා නැහැ. දුකයි නේද? ඉපදෙන එක දුකයිද? ඔයාලගේ ළමයි ඉපදිච්ච එක කොට දුකයිද කියන්නේ? එහෙනම් ඉපදීම දුකයි කියන්නේ. දැන් අම්මලාට ඔයාලා ඉපදෙනකොට සතුටක් නැදෙන්නේ. දැන් ඔයාලට මතකද ඔයාලා දුක් විඳලා ඉපදෙනකොට? කවුද කිව්වේ නම් ඉපදීම දුකයි කියලා? ඉපදුන හින්ද දුකයි නෙමෙයි කියන්නේ. ජාති කියන්නේ ඉපදීම. ඊළඟ මොකක්ද? අප්‍රිය සංපයෝග දුක්. ඔයාලට කියලා තියෙන අප්‍රියයන්, අප්‍රිය අය. හා එකතු වෙන්නේ. ප්‍රිය අය වෙන්නේ. යන් ඉච්ඡිතං නලබති තං අපි දුක්ඛ. මොකක් හරි කැමති දෙයක් තියෙනවා නම් මේ ලෝකේ නැති වෙන එක ඒ කියන්නේ දේවල්. අත නැහැ. පුද්ගල මෙතන මැටීරියල්. දේවල්, කාර්ය, ආසල්. ෆිනෑන්ස් එකේ උස්තර වල වගේ එකක් නෙවෙයි. කොටිම කියලා නම් උපාදානයේ ස්කන්ධ බලන්න. ඕක අම්මලාට ඔය කරලා දෙන විශ්වාසයට අනුව බලනකොට මට දුකයි. ඒ නිසා අම්මලට තාම ජාති කියනකොට වෙන්නේ බබ්බුහම වෙනවනේ. තාමනේ. ජරාව කියනකොට තේරෙන්නේ අර පොඩි එකා නිකන් ටික කරපු වෙලාව මොකක්ද? ජරා ජීර්ණ වෙන එක. මරණය කියලා කියන්නේ ඒ මනුස්සයා නාගි වෙලා රුඩි ගහගෙන ගිහින් මැරලා යන එකනේ. ඔව්. ඉතින් අම්මලා තෝරගන්න. බුදුහාමුදුරුවෝ බණ කියේ ඔයාලගේ ඇඟවල් ගැන නෙමෙයි. ඒක ඉතාලි තෝරගන්න. ඇඟවල් උදෙසා කරපු දේශනාව ශාසනයක් නෙමෙයි මේක. මේ කතා කරන බුදුහාමුදුරුවෝ වඩා ගොඩාක් ගැඹුරු කතා. ඔය ටික තෝරගන්න බුදු වෙන්න ඕනේ නැත්නම් ගෙදර ඉන්නකොටම පේන්නේ නැද්ද? නේද? කට්ටිය මැරෙනවා, කට්ටිය ආඩනවා. ඉතින් ඕක තෝරා ගැනීම බුද්ධත්වේ නම් හත්කලා මේක බුද්ධත්වේ ගන්න එකද? ඈ? මැරෙනකොට ආඩනවා දුකයි. ඉතින් ඔක තේරුම් ගන්න ඕක කියන්නේ බුදු වෙන්න ඕනේ. නේද? අන්දන්නේ කියන මට නම් ඒක සින්දල බුද්ධත්වය. ඔය ගෙදරින් පොල් කඩන ගමේ පොල් කඩන අක්කම කරද්දී. ඒකෙන් අපිට කාලේ වෙලාව නැහැ. මං කියන්නේ අදින් පස්සේ
මේවා දකින විදිය වෙනස් කරගන්න. ඔක දකින්නේ කය පැත්තෙන් නෙමෙයි. සිත පැත්තෙන්. සිතක් ඉපදීම. සිතක් විපරිණාමයටපත් වේ. ගෙවිගෙන යයි. සිතක් අවසන් වීමට පෙර අවස්ථාව. ජරා ජීවිතයේ සිතක අවසානය. ඒ හතර තමයි බුදුහාමුදුරුවෝ දුක්ඛ ඇතියට එන්නේ. මම දැන් පළවෙනි කතාවට නේද. ඊට පස්සේ පියෙහි විප්‍රයෝග. ප්‍රිය අයද ප්‍රිය පුද්ගලයෝ නෑ. හිතේ කැමැත්තවල් නොවීම. හිත ආස කරපු කැමති දේවල් ඒ ආකාරයට නොවේ. අප්‍රිය සංපයෝග. හිත අප්‍රිය දේවල් හා හිතට මුහු වෙන්න සිදු වෙනවා. ඒක යම් ඉච්ඡන් නලබ. යම් කිසි කැමති දෙයක් නොලැබී යාම. ඇත්තට කැමැත්තක් තියෙනවා ඒක නොවිය. කොටින්ම කියනවා නම් උපාදාන ස්කන්ධ පහ. රූප උපාදානය දුක. රූප දුකත් නෑ. රූප උපාදානය දුක. වේදනාව දුක. වේදනාව සැපක් තියෙන සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව. වේදනාවේ ප්‍රශ්නේ නෑ. වේදනාව උපාදානය දුක. ඇයි සුඛ වේදනාව උපාදාන කරගත්තොත් ආයෙ සුඛම තමයි හොයන්නේ. හැබැයි හොයන තරම් හම්බ වෙන්නේ නැතිකොට පිය විපයෝගේ. ඉච්ඡිතාලාභේ දුක. සංඥා උපාදාන දුක. සංඛාර උපාදාන දුක. විඥාන උපාදාන දුක. එහෙනම් පොරොන්දු වෙච්ච කාලේ අවසානයි. ඇතිනේ. මේක දකින්න පැත්ත මාර්ග කරගන්න. ඒ කරලා ඔබ ගවේෂණය කරන්න කය ගැන නෙමෙයි. ඔබ ගවේෂණය කරන්නේ නැත්නම් ඒකට වෙන්න තියෙන හරිය වෙනවා. ඒක ගැන ගවේෂණය කරලා දොස්තර මහත්තයා ඒ වන් නැත්නම් කවුද? මනසාලාගේ මනසේ. ඔබ ගවේෂණය කරන්නේ ඉතින් මේ ඔබ සජීවීව ඉන්නකම් ඔබට දුක ගේන ඒ දුක ගැන වෙන විදිහකට කියනවා නම් ආර්ය සත්‍ය ගැන. ඒකරලා අපිට හන්දදාන වික්‍රේ වූ ආමන්ත්‍රණ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදිත. ප්‍රමාදවලින් අප්‍රමාදීව මේක කොට දාගනිලා කියලා මරණාසන්න මොහොතෙත් මතක් කරලා දීලා කිව්වේ බුදුහාමුදුරන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා විදිහට. නැත්නම් අපරාධ. ඔබ බෞද්ධ කීයේ මෙච්චර කාලෙ මේක ඇවිල්ලා ඉස්සරහට. එන ආදරයෙන් මේක මතක් කරේ. ඉතින් අපේ පන්තිහාරතර මොකද ඉන්න කාල වේලාව අම්මලාට තේරෙනවා නම් ප්‍රශ්නයක් ඇල්ලුවා කතර මගින් විනාඩි 5ක් විතර දෙන්නම් මම බලහත්කාරයෙන් කරගෙන කතා කරා. නෑ. අපහැදිලි කරන මෙච්චර කතා කරපුවා පැහැදිලිනේ? සාදු. එහෙමනම් අද ධර්මානුශාසනාව පවත්වන්නට මට ආරාධනා කරේ අපේ පඬිතුමාණන් වහන්සේට බොහොම පිං මේ සත්පුරුෂයන්ට වැදගත් යම කරුණු තීරණය කරන්න අවස්ථාවක් සැලසෙලා දුන්නා. ඒ වගේම ගෞරවනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේට සිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. උතුම් ශ්‍රී සද්ධර්මයේ මනමින් අවබෝධ කොට උතුම් නිවනින් සැනසෙන්නට වහන්සේට මේ කුසලයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේක සංවිධානය කරපු මේ නිය පරිලෝක ගියපු අපේ අම්මලාගේ ලයිස්තුවක් තියෙන අපේ අම්මගේ නම කිව්ව අර ඒ ධර්මයට මතක නැහැ. මම දන්නවා කවුරුද දන්නවනේ ඒ අම්ම. ඒ අම්ම තමයි මේ ධර්ම දේශනාවට අනුත්තර දක්වලා තියෙන්නේ. එතුමිය බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ආකාරයට ඒ කටයුත්ත සිද්ධ වේවා. පිළිපිරි සැනේවා උතුම් නිවනින් සැනේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාරය සෝපා. ඒ වගේම තමයි
මේ කටයුත්තට සහසම්බන්ධ වෙච්ච අපේ මේ අම්මලා තාත්තලාට වහා තුනේ සැනසෙන්න අපි මෙතෙක් වෙලා කතා බහ කරපු මේ අනුශාසනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්ම සදා. හැමදෙනාම වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනසතු මාතේ භවත්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන භාවේන සදා සුක්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන භාවේන සදා සුක්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන භාවේන සදා සුක්ති භවන්තු තේ. අභිවාදන සේවිස්ස නිච්ඡං බුද්ධාපචායන චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්‍නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නේච්ච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. සුඛං